සාදරයෙන් පිළිගන්නවා KD Broadcast YouTube channel එක සමග. ඔයා thumbnail දැක්කා වගේම ඔයාගේ image එක කවුරු හරි කෙනෙක් ඇඳපු විදිහට, ඒ කියන්නේ art design එකට මේ විදිහට ඔයා දෙන image එකක් හදාගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් step by step බලමු. අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අපිට මේ සඳහා ඕන වෙනවා Google Gemini එක. ඔයාගේ Google browser එක open කර ඔයාට Gemini website එකට යන්න පුළුවන් search කරලා. එහෙම නැත්නම් ඔයා යන්න Play Store එකට. Play Store එකට ගිහිල්ලා Gemini කියලා search කරන්න. එතකොට මේ එන app එක download කරගත්තොත් website එකට වඩා මේ app එකෙන් මේ වැඩේ කරගන්න මට ගොඩක් ලේසි. මම app එක download කරලා තියෙන්නේ. මම මෙතෙන් open දෙන්නම්. හරි. app එකට ඔයා යනකොට සමහර විට ඔයාගේ Gmail එකක් දෙන්නේ. එහෙම වුණොත් ඔයා Gmail එක දෙන්න. මම දීලා තියෙන නිසා මට මේක ආයේ එන්නේ නැහැ. හරි. ඊට පස්සේ මෙතන ඔයාට පෙන්නනවා plus icon එක. ඔයා ඒ icon එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ gallery open වෙයි. ඔයා එතනින් ඔයාට අවශ්‍ය කරන image එක තෝරලා ගන්න. මම මේ විදිහට මෙතන තියෙන image එකක් ගන්නම්. ඊට පස්සේ ඒ image එක select කරන්න. හරි. ඒක ගත්තට පස්සේ මේ ෆොටෝ එකට යටින් මෙතන type in එකේ මම වීඩියෝ එකේ description එකේ හරි එහෙම නැත්නම් පළවෙනි pin comment එකේ හරි තියාලා ඇති prompt එකක්. ඔය prompt එක copy කරගන්න. ඊට පස්සේ ඔයා කෙලින්ම මෙතෙන්ට එක paste කරන්න. ඊට පස්සේ මෙතන send icon එක දුන්නාම ඔයාට අදාළ කරන ඔයාගේ image එක create වෙනවා. මේකට පරගානක් තමයි යන්නේ. හරි. මේ විදිහට අපේ image එක මේ AI ඔස්සේ මේක create කරලා තියෙනවා. ඉතින් බලන්න මේකේ එහෙම ලොකුවට අඩුපාඩුවක් නැහැ. තනේ රූල් එක මේකේ ලස්සනට neat එකට තියෙනවා. නිකන් කවුරු හරි ඇඳපු චිත්‍රයක් වගේ. ඉතින් අපි වෙන එකක් බලමු දැන් try කරලා. මම ඒකට මෙතන ආයෙත් plus icon එක දීලා photo එකක් select කරගන්නම්. හරි. ඊට පස්සේ ආයෙත් අර prompt එක දීලා send කරන්න. හරි. ඒකෙත් අපිට අදාළ image එක create කරලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ තමයි ඔයාලට මේ art design එකට මේක හදාගන්න තියෙන්නේ. ලොකු දෙයක් නැහැ මේකට. Gemini app එක විතරයි යෝනේ. එකත් MB 13ක් විතර තමයි වැටෙන්නේ. Apple app App Store එකේ තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. මේ වගේ වීඩියෝ බලන්න. මේ වීඩියෝ ගේන මේ channel එකත් subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් ඔබට සුබ දවසක්.